පින්වත්නි මේ කතාව තේරුම් ගන්නකම් වෙන මොන කතාව තේරුම් ගත්තත් වැඩක් නෑ. මට ඔබට අභිධර්මයෙන් බණ කියන්නත් පුළුවන්. පංචස්කන්ධය ගැන කියන්නත් පුළුවන්. පංච උපාදානස්කන්ධය ගැන කියන්න. ප ဋ ාණෙන් බණ කියන්නත් පුළුවන්. නමුත් මේ සරල යථාර්ථය දෙයි හාමුදුරුවනේ මේක වද්ද ගන්න ඔක්කොටම කලින් ඔළුවට වෙසක් දවසට මන් දන්නේ කොහොමද ලොරි වල නැගලා උඩ පැන පැන සින්දු කීකේ යන්නේ කියලා. පොසොන් තියෙන්නේ එහෙම සමරන්න නෙමෙයි. වෙසක් තියෙන්නේ එහෙම සමරන්න නෙමෙයි. වෙසක් දවසේ ගෙදරට වෙලා පහන පත්තු කරගෙන දෙයියනේ ඉපදෙනවා මැරෙනවා ලෙඩ වෙනවා කියපු බුද්ධ ශාසනය නේද කියලා කල්පනා කරන්න තියෙන දවස. මේක එහෙම නෑ. වෙසක් වෙනකොටම පන්සලේ හාමුදුරුවන්වත් කතා කරගන්නවා දවස් 7ක් බණ කියමු කියනවා ලයිට් දානවා හැමතැනට මිනිසුන්ට ඉපදීමත් අමතකයි ලෙඩවීමත් අමතකයි මරණයත් අමතකයි ජරාවත් අමතකයි. මේ හාමුදුරුවෝ නම් සරයි වගේ නේද? නෑ නෑ මම මේ හරි කරුණාවෙන් කියන්නේ. ටෝන් එක පොඩ්ඩක් හිට පිට වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මම වෙනම මම නැත්තම් මෙහෙම කියන්නද? ඔය පින්වතුන්ලට 100ක් ආයු ලැබ මගෙත් ආයු ලැබ ජීවිතේ ජීවත් වේවා. බොරුනේ. මටත් 100ක් නෑ ඔයගලන්ට කොයිද 100ක්ද? කිසිදු ලෙඩක් දුකක් කරදරයක් නොවේවා. මේ වෙලාවෙත් මගේ ඔළුව චුට්ටක් රිදෙනවා. මං කොහොමද ඔබට ලෙඩක් නොවේවා කියන්නේ? ඒ වෙවිලා නිකම් මේ හුරතල් බොරු. හිතන්න. ඔබට මම ඇත්ත බුදුදහම කියන්න ගත්තොත් ඔබට කොච්චර රිදෙනවද බලන්න. අපි හිතමු මම මේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන උපමාව ඕගලන්ගේ ලෙඩෙක් ඔය වගේ ICU එකේ මැරෙන්න වැටිලා ඉන්නවා. හරි? මැරෙන්න වැටිලා ඉන්නවා. ඕගොල්ලෝ පන්සලට එනවා දැන් හාමුදුරුවන් ගාව ඇවිල්ලා කියනවා ස්වාමීනි බලන්නකෝ මේ අපේ මහත්තයාට ICU එකේ ඉන්නේ ડોක්ටර් කිව්වා දැන් නම් කරන්න දෙයක් නැහැ කියලා ඔබ වහන්සේට පුළුවන් නම් මොකක් හරි කරලා දෙන්නකෝ කියලා ද රික්වෙස්ට් එකක්. දැන් අපි කිව්වොත් මෙහෙම ડોක්ටර් මැරනවා කිව්වා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් යාගේ ආයුෂ ඉවර ඇති. ඔයා යන ගමන් දැන් මිනි පෙට්ටියකුත් අරගෙන ගෙදර ගිහිල්ලා මල ගෙදරට ලෑස්ති වෙන්න කියලා කියනවා. මොකක් වෙයිද? අපේ ශ්‍රාවකයෝ කියයිද සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේ මට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ ජීවිතේ යථාර්ථය පෙන්නවා. ඇයි නාවෙන්නේ? එහෙම කියන්නේ කොහොමද කියන්නේ මේ පන්සලෙන් එළියට බහැලා අන්න බලන්නකෝ අර උන්ද අපේ මිනිහා මැරෙයි කිව්වනේ ඔය උන්දගෙන් ඒක අහගන්නද අපි උතන්ට ගියේ ඊට වඩා හොඳයිනේ මේ අපි අපරාධය ඕකුන්ට මෙච්චර දවස් දානි ඔයලා දුන්නේ ඔන්න බැන බැන යනවා ජනගමන් අන්න හරි කොයි හරි මම මේ කාටවත් අගෞරව කරනවා නෙමෙයි ඔන්න පල්ලියකින් හරි කවුරු හරි කතා කරලා අහනවා ඇයි මොකද පුතේ මොකද ඔන්න කියනවා බලන්නකෝ ස්වාමීනි අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මෙහෙම කිව්වනේ ඌ කවුද එහෙම කියන්නේ අපිට ඔන්න පල්ලියේ ඉන්න කවුරු ෆාදර් කෙනෙක් හරි කියනවා එහෙනම් එන්නකෝ අපි කියලා දෙයියන්ගෙන් ඉල්ලමු යාඥා කරමු යනවද නැද්ද ඔන්න ඔබේ බෞද්ධකම මෙච්චරයි වටින්නේ. ඔබේ බෞද්ධකමේ තරම ඔය. හැබැයි පින්වත්නි ඇත්ත ඒක නෙමෙයිද? අද පාංශ කූලයකට උනත් ගියාම අපේ නායක ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට ඇහෙන්නේ මැරිච්ච මිනිහ තියාගෙන මේ මිනිස්සයා 1960 විතර මේ ගම් පළාතට ආවේ අපේ මහා සෑය හදන්න මේ සිමෙන්ති කොට්ට දෙකකුත් පූජා කරා පරිප්පු කිලෝ එකකුත් දුන්නා එදා දන්සලට. ඕවා. දායකයෝ සාදු සාදු අපේ තාත්තා සිමෙන්ති පූජා කරලා තියෙනවා පරිප්පු පූජා කරලා තියෙනවා කියලා සාදු කියනවා. මොකක්ද මේ බුදුදහම? මගේ තාත්තගේ මිනිහ කකුල් දෙක අත ගාපු වෙලාවේ තමයි මම තේරුම් ගත්තේ මේ මිනිස්යන්ගේ උණුසුම කියනක හැමදාම රැඳෙන්නේ නැහැ කියලා. එදා ඉඳන් උණුසුම් ශරීරයක් බල්ලෙක්ගේ පූසෙක්ගේ උනත් අත ගන්න හැම වෙලාවකටම මට මගේ තාත්තගේ මිනිහෙන් දැනෙච්ච සීතල කකුල් දෙකේ සීතල දැනෙනවා. එනිසා ඔය తాවකාලික උණුසුම ලබා දෙන කයවල් බිඳවල් වලට අපි මුලා වෙන්නේ අපි දන්නවා ඕක කවදා හරි දවසක මෝචරියට දාලා සීතල වෙලා එළියට ඇවිල්ලා කකුල් දෙකයි ඇසුයි ඔක්කොම මහලා මිනි පෙට්ටිය උඩින් තියනවා කියලා. පින්වත්නි මේ යථාර්ථය ඔබ තේරුම් ගන්න තා ඔබට බුදුදහමට ඇතුළත් වෙන්නවත් බෑ. අංක 1 දැන් මම කියාගෙන ආපු කාරණාව එනිසා ඔබට බුදුදහම උමනා වෙන්නේ මේ ලෙඩවීම ජරාවටපත් වීම මරණයටපත් වීම කියන මේ තුනෙන් යුක්ත ජීවිතය. මේකෙනම් ගැලවිල්ලක් නෑ පිටුන. ඉපදුනා නම් මැරෙනවාමයි. ඉපදුනා නම් ලෙඩ වෙනවාමයි. ඉපදුනා නම් වයසට යන්නේ පුතේ මේ තරුණ කොණ්ඩ තරුණ කාලේ ඌවට නෑ රැවටෙන්න එපා. තව අවුරුදු 30 35ක් ගිහිල්ලා බලන්න ඊට පස්සේ වයසයි. දැන් තියෙන නිරෝගී මදයට රැවටෙන්න එපා. තව ටික කාලෙකින් බයිපාස් කරන්න පොලිමේ ඉන්න වෙනවාමයි. නොවුනොත් මට කියන්නකෝ. වෙනවාමයි. අද මම උදේ ගියා අපේ ස්වාමීන් වහන්සේ මහලු මඩමක දේශනාවට උදේ 9ට මහලු මඩමක බණක් කියන්න ගියා.
ඒ මිනිස්සු ජීවිතේ පරණ වෙලා වයසට ගිහිල්ලා ඇවිල්ලා දැන් පිස්සුත් හැදිලා. සම ඒ හැදිලත් මගෙන් ඇවිල්ලා අහනවා මේ මගේ මල්ලි සාක්ෂි. බහනෙන් නැගලා අනේ හාමුදුරනේ මට ඉක්මනට ගෙදර යන්න පුළුවන් වෙයි නේද? මට අහන්න හිතුණා මොකටද අම්මේ කියලා. ඒ වුණාට මම ලැබෙයි කියලා ආවා. එනිසා මේ ජීවිතයට ඕනට වඩා වටිනාකම් දෙන්න යන්න එපා. මේ ජීවිතය හරිම తాවකාලික මහා දුක්ඛදායක ජීවිතයක්. ලෙඩවීම, වයසට යෑම, මරණයෙන් කෙලවර වෙන මහා දුක්ඛදායක අවසානයක් තියෙන ජීවිතයක්. එනිසා මතක තියාගන්න ඔබ ලෙඩ වෙනවාමයි. වෙනවද නැද්ද? වෙනවාමයි. පන්සලේ වට බෙහෙත් තියෙනවද? නෑ. පන්සල් වල ඒවට බෙහෙත් නෑ. සමහරු ගිරිමානන්ද සූත්‍රය කියනවා ලෙඩ වෙලා ලෙඩ හොඳ කරගන්න. හත්වලාම ඒකේ තියෙන ආදීනව සංඥාව චක්කු රෝගෝ, සෝත රෝගෝ, මේ කයට බොහෝ ලෙඩ දුක් හැදෙනවා කියලා සූත්‍රයේ තියෙනවා. මුන්දල ඒක කියලා ඉවර වෙලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියනවා. මන් දන්නේ බුදුහාමුදුරුවෝ හිටියනම් ධර්මයක් හකුලගෙන ආපහු වඩිනවා තුසිතටම. ඇත්තට බුදුරණවහන්සේ බුදු වෙලා හිතුවයි කියනවා නෙමෙයි මේ උන්දලට මේ බර ටික කිව්වට තේරෙයිද දන්නේ නැහැ කියලා. මිනිස්සුන්ට මේක කිව්වට තේරෙයිද දන්නේ නැහැ. දැන් තේරෙනවද බුදුහාමුදුරුවෝ එහෙම හිතපු එක සාධාරණයිද නැද්ද? සාධාරණයි. පින්වතුන්ලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ බණ වලට එනවා දායකත්ව ගන්න. රෝද පුටු වෙන්නේ අවුරුදු 85 90යි. සේලයින් බෝතලේ එල්ලම් පුණ්‍යානුමෝදනාව විලිලා තිනවා මේ බණ වාරේ භාවයෙන් මේ අම්මාට නිදුක් වේවා, නිරෝගී වේවා. මං කිව්වා මට නම් මේ බොරුව කියන්න බෑ. මං කිව්වා ආයි නිරෝගී වෙන්නේ. දැන් ලෙඩ වෙනවා තමයි ඉදිකටම. එදා ඉඳන් ඒ channel එකේ බණක් නැහැ මට. අංකෝ අම්මේ තරහ නම් වෙන්න එපා. මේ බණ කිව්වා කියලා අම්මා නිරෝගී වෙන්නේ. අම්මා දැන් මැරෙනවා තව ටික හිට අනිද්දාට මැරිලා ආපහු උපදින්න නැතුව ඉන්න පුළුවන් අන්න බුදුදහම. මේ පාර නම් අපි ලෙඩ වෙන්නේ නැති වෙයි, වයසට යන්නේ නැති වෙයි කියලා බොරු හීන නම් මවන්න එපා. අනේ පින්වත්නි ඔය දුවන දිවිල ඕමම නවත්ත ගන්න. දරුවෝ මල්ලෝ ඉන්නවා නම් උන්ටත් රහසින් කනට කරලා කොඳුරලා මගේ පොතේ අපිට ලැබිලා තියෙන ජීවිතය හරිම తాවකාලිකයි. ඉගෙන ගනින් නැත්තම් ජොබ් එකක් කරලා ඉන්න කාලේ ජීවත් වෙන්න බැරි වෙනවා. හැබැයි අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයන් සියල්ල හැරදා දවසක අපි සියලු දෙනාම යා යුතුයි. එනිසා ඒක මතක තියාගෙන දැන් අම්මයි තාත්තයි මහන්සුණා ඇති දැන් අපිට දීපන් අවස්ථාවක් බුදුහාමුදුරෝ දේශනා කරපො මේ ධර්මයේ තේරුම් ගන්න අපිට බෑ තව දුරටත් මේවත් එක්ක ඔට්ටු වෙන්න. අනේ ඇත්තමයි පින්වත්නි මේක මේවා කියලා කොහින් නවතියිද දන්නේ ඒක නෙවෙයි. ඔව් ඇත්තටම ලෝකෙට පැටලෙන්න එපා. මම කියන්නේ කසාද බැඳලා නැති කෙනෙක් ඉන්නවා නම් එයාට ඒක හොඳ ඔපචුනිටි එකක් නැවත ලෝකෙට නොපැටලී ඉන්න. බැඳලා දරුවෝ නැත්තම් ඒක මේ සමාජයෙන් කොන් වෙන එකක් කියලා හිතන්න එපා. ඒක මාර ඔපචුනිටි එකක්, මාර අවස්ථාවක්, ඇඩ්වාන්ටේජ් එකක්. ලෝකෙන් ගැලවිලා ඉන්න නැද්ද? කොච්චර හොඳයිද? නෝනටයි මහතරයි දෙන්නටම හරියම්බ කරගෙන කාලා බීලා පොයට පන්සල් ගිහිල්ලා බණ භාවනාවක් කරලා ඉන්න පුළුවන්. හැබැයි දැන් දරුවෝ මල්ලෝ හැදිලා නම් ඉන්නේ අලුත් කරදර වලට ආයි පැටලෙන්න. ඔය තියෙන කරදර ටික ඉවර වෙනකම් පොඩ්ඩක් ඉවසගෙන ධර්මයේ හැසිරෙන්න. ඉවර වෙච්ච ගමන් අත් දෙක පීදාලා දාලා ගිහිල්ලා පිළිවෙත් පුරන්න. ඇයි මම මේ පිළිවෙත් පුරන්න කියන්නේ? ඒකත් දැන් කියන්නම්කෝ. ඇයි දන්නවද පිළිවෙත් පුරන්න මේක මෙතනින් ඉවර වෙන්නේ. දැන් ඔබ මැරිලා ලෙඩ වෙලා වයසට ගිහිල්ලා හොද්දටම දුක් විඳලා ආයේ කටු ගහගෙන මේ ඇඟේ කටු ගහලා අර වකුගඩු වෝඩ් එකක් තියෙනවා. මම ඊයේ පෙරේද දවසක ගියාට පස්සේ එක ලෙඩෙක්ගේ මෙතනින් කට්ටක් ගහලා මම එව්ව ડોක්ටර් කින් ළඟ හිටපු ડોක්ටර් අර කට්ට කොතනට ගහලා ඒ කට්ට ඇතුළටම ස්වාමීනි හදවත බලන්න තමයි ගහලා තියෙන්නේ. මම කල්පනා කරා බුදු අම්මෝ බුරහිසෙන් කට්ටක් ගහලා කිව්වම හදවත බලන්න. මම එව්ව දැන් ඒක කවද්ද ගලවන්නේ? ආයි ස්වාමීනි ඕක ගලවන්නේ නැහැ මැරෙනකම්. ඒ කියන්නේ මම ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැද්ද? ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. වකුගඩු නරක් වෙලා. දැන් මැරෙනකම්ම අර කට්ට ඔළුවේ ගහගෙන ඉන්න ඕනේ තාත්තේ. ඕගලන්ටත් වෙනවා ගහගෙන ඉන්න ඕනේ. හැරෙන්නත් බෑ බෙල්ලවත් අරවන්න බෑ. ඒ මදිවට මේ ડોක්ටර් කියපියාවේ ස්වාමීනි දන්නවද ඔය කට්ට සතියෙන් සතිය අපි මාරු කරනවා. එක සතියක මෙහෙන් ගලවලා අනිත් පැත්තට ගහනවා. අනිත් සතියෙන් ගලවලා අනිත් පැත්තට ගහනවා. බලන්න පින්වත්නි ජීවිතයේ අවසාන හයිය හත්තිය තිබ්බ තාත්තලා වගේ තාත්තලා මම දැකලා තියෙනවා තාත්තේ අවසානයේදී ජීවිතේ කකුල් දෙක ඉදල් මිටක් වගේ කෙට්ටු වෙලා මුත්‍රා ටික දාගන්න බැරුව මුත්‍රා බෑග් එක ගහගෙන දෙතුන් පාරක් මුත්‍රා කරද්දි කාමරේ මුත්‍රා ගන්නවා. අසුචි මල මුත්‍රා ටික පහ වෙන්නේ ඇඳේමයි. දරුවෝ පිළිකුල් කරනවා ටික කාලෙකින්. පිළිකුල් කරනවා එක දෙකක් නෑ.
කන්න බොන්න බෑ ටික කාලෙකින් දානවා බටයක් නහයට. ඒකට සුප් එකක් මොන හරි බ්ලෙන්ඩ් කරලා ඒක ඉන්ජෙක්ට් කරන්න තමයි තියෙන්නේ. වෙනවා කියන්නේ අපේ ජීවිතේ. කොන්ද කුදු වෙනවා, දත් ටික හැලෙනවා, දැන්ටමත් නැතිව ඇති. හැම රැලි වැටෙනවා. ඕබෙක් නැති. මම වයසක හාමුදුරු කෙනෙක්ට ප්‍රස්තාන කරා. එදා තමයි මම ජරාව කියන එක තේරුම් ගත්තේ. උන්වහන්සේට ඇවිදින්නවත් බෑ. ඒ කියන්නේ මේ කර කනේ බැලන්ස් එක නැති වෙලා සමහරක් විට මේ ඇවිදිනවා මේ දඩස් ගාලා ඇදගෙන වැටෙනවා. මේ දඩස් ගාලා ඇදගෙන වැටෙනවා. කකුල උස්සලා ඇවිදින්න බෑ. අර කෝච්චි වගේ මෙහෙම ළඟ ළඟ අඩිය තියන්නේ. අනේ හිටපු ගමන් සංඝාවාසෙ මැද්දෙම වැසිකිලි කර. ඇඳේ රැයට නිදාගත්තාම උදේට මුත්‍රා කළා මුත්‍රා ගඳයි ඇඳ. මෙහෙට ඔක්කොම මුත්‍රා ගඳයි. පවුවින්නේ වයස අපි දන්නවා වයසට යෑම හිතල කරනව නෙමෙයි. වයසට යෑමේදී වෙන දේවල්. මේක දුකක්. ඒ ඇස්සේ ලෙඩවීම කියන එක දුකක්. මරණයට පත්වීම කියන එකෙන් පිටින් මේ කතන්දර ඉවර වෙනවා. හරි. මතක තියාගන්න මේක මේ පාර නම් අපිට කොහොමද අපි වයසට යනවමද නැද්ද? මොකද කියන්නේ? යනවමද නැද්ද? ලෙඩ වෙනවමද නැද්ද? මෙතන ඉන්න 90%කටවත් කැන්සර් එකක් නොහැදුනොත් මට කියන්නකෝ. හැදෙනවාමයි. දවසක මැරෙනවමද නැද්ද? මේ පාර ඕකින් ගැලවිල්ලක් මතක තියාගන්න. කොච්චර පින් කරත් මේ වේර විහාර 84000ක් හදපු දුටු ගැඹුරු අයතුමත් ලෙඩ වෙලා මලා. මේ ලෝකෙ දෙන්න පුළුවන් ලොකුම දාණය දුන්න අසද්දෘශ මහා දාණය දුන්න මල්ලිකාවත් මලා. දේවදත්තල පවා මේ 이르දි ලබල උඩින් ගිය මහරහත් මෙහෙණින් මහරහත් හිමිවරු දේවදත්තල ඔක්කොලම පිරිනිවන් පෑව මරුණා පවත් වෙලා ගියා. අපිටයි කියලා වෙනසක් නැහැ. අපේ ස්වාමීන් වහන්සේ මම මේක මගේ තරුණ කාලේ මත් විඳපු ලස්සන තැනක් තමයි ඉස්පිරිතාලේ තියෙන භික්ෂු ආට්ටුව. භික්ෂු ආට්ටුවේ නැවතිලා බලන්න ඕනේ. ඇයි දන්නවද? සාමාන්‍ය වෝඩ් වලදී නම් ඔය පුළුවන් කාලේනේ මේ කට්ටිය බලන්න එනවා ක්‍රීම් කැකර් ගේනවා අර වගේ නම නම කිව්වා. ගේනවා බිස්කට් ගේනවා දොඩම් ගේනවා ඇපල් ගේනවා. භික්ෂු ආට්ටුවේ වයසට ගිය හාමුදුරුවරුන්ට ඒ මොකද බලන්න එන්නේ නැහැ කවුරු. දැන් මම ඇඩ්මිට් වුණාම නම් එනවා මේ ධම්මවිජය හාමුදුරුවෝ ස්පිරිතාලේනේ කියලා ලොකු ડોක්ටර් ගෙනම් පොඩි ડોක්ටර් වෙනකම් එනවා. ඒ මොකද එන්නේ මට ආදරයටද? මොකද එන්නේ? නෑ මම බණ කියනවා ඒගොල්ලෝ බණ අහනවා ඒගොල්ලන් මට වයසට ගියාට පස්සේ මම එයිද කවුරුත් බලන්න. කවුරුත් එන්නේ නැහැ පින්වත්නි අපිට දරුවෝ මල්ලු ඉන්නේ කියලා අපේ ස්වාමීන් වහන්සේ. හාමුදුරුවෝ බලන් ඉන්නවා සමහර භික්ෂු වෝඩ් එකේ ස්කෑන් එකට ගෙනියන්න අර ස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් කෙනකන් එක්කයි යන්නවත් කවුරුත් නැහැ. අනේ වතුර බෝතලයක් දෙන්න කවුරුත් නැහැ. පඩික්කම චුට්ටක් අයින් කරන්න කවුරුත් නැහැ. වයසට යද්දි පින්වත්නි මේක අපි ඔක්කොටම පොදි. කියන්න ඕන. ඔන්න බුදුදහම අපිට උමනා වෙන තැන. දැන් මම මේ කිව්වේ බුදුදහමම නෙමෙයි ඇත්තටම ලෝකේ තියෙන දේවල්. මෙන්න බුදුදහම උමනා වෙන තැන. යම් කෙනෙක් කැමති නම් බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවේ ධර්මය ලෝකේ පවතින වෙලාවේ කෙනෙක් කැමති නම් මේ නැවත නැවත ඉපදී මේ කියපු සංස්කාර දුක විඳින ජීවිත නවත්තන්න පුළුවන්. කොහොමද නවත්තන්නේ? ඒ කියන්නේ ඉපදිලා ලෙඩ නොවි ඉන්නව නෙමෙයි. මේ පාර මැරුණට පස්සේ නැවත වාරයක් උපදින්න නැති දැනකට හිතපත් කරන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මේ හැම කාලෙම මේක කරන්න බෑ. කොයි කාලෙද පුළුවන්? බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනේ. ධර්මය හෙන්න ඕනේ. ඔබත් ධර්මය අහන්න පුළුවන් තැනක ඉපදිලා තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ සද්ධර්ම දේශනා කරන්න ඕනේ. මේ ටික ඔක්කොම ඔබට දැන් තියෙනවද නැද්ද? දැන් අරාබියේ ඉන්න කෙනෙක්ට බුද්ධෝත්පාද කාලයක් වුණත් ධර්මයේ තිබ්බත් එයා ධර්මය අහන්න පුළුවන් තැනක ඉපදිලා නැහැ. එයාට කල්යාණ මිත්‍ර සේවනීය නැහැ, සද්ධර්ම ශ්‍රවණීය නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ජීවිතේ පරාදයි, වාසනාවන්ත නැහැ, පින්වන්ත නැහැ. ඕගොල්ලෝ බුද්ධෝත්පාද කාලය ලැබිලාද නැද්ද? ලැබිලාද නැද්ද? සද්ධර්මයේ ලෝකේ තියෙනවද නැද්ද? කල්යාණ මිත්‍රයෝ ලෝකේ බණ කියනවද නැද්ද? කොච්චර කියනවද පින්වත්නි? සද්ධර්ම ශ්‍රවණය එහෙනම් ඔබට තියෙනවද නැද්ද? ඔබත් ඒ දේවල් අහන්න පුළුවන් පරිසරයක තැනක ඉපදිලාද නැද්ද? අන්න ඒ නිසා තමයි බණට කලින් ඔබට වාසනාවන්ත පින්වත්නි කිව්වේ. ඔබ වාසනාවන්තයි, ඔබ පින්වන්තයි. මොකද ඔබට මේ ඔක්කොම ලැබිලා. හැබැයි අන්ධයට පෑගිච්ච මණික වගේ ලැබිච්ච ප්‍රතිලාභයෙන් ඔබ දැන් ප්‍රයෝජන ගන්නවද කියන එක දැන් අපි කල්පනා කරලා බලමු.